අපි තේරුම් ගත යුතුම කාරණා තුනක්. අවස්ථාව, හැකියාව සහ සිත. අවස්ථාව කියලා කියන්නේ කාලයකට අයිති එකක්. කාලයකට අවස්ථාව තියෙනවා, කාලයකට අවස්ථාව නැති වෙලා යනවා. මොකද්ද මේ අවස්ථාව කියලා කියන්නේ? තමන්ට පිනක යෙදෙන්න තියෙන අවස්ථාව හැමදාම තියෙන්නේ. කුසල් වඩන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙන්නේ. යහපතක ධර්මයක හැසිරෙන්න තියෙන අවස්ථාව හැමදාම තියෙන්නේ. සිල් රැකගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙන්නේ. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙන්නේ. අවස්ථා නැති වෙලා යනවා. ඔබට මතක ඇති කොරෝනා වසංගතය ආපු අවස්ථාවේ අපිට එදිනෙදා ජීවිතේ කටයුත්තක්වත් අපිට ඕන විදිහට කරගන්න බැරුව අපි කොච්චරනම් එක එක අපහසුතාවලට වෙහෙසට අපිපත් වුණාද? වෙනදා ගියපු ගමන් බිමන් අපිට ය아가න්න බැරුව ගියා. වෙනදා කටයුතු කරපු පිළිවෙලට අපිට කටයුතු කරගන්න බැරුව ගියා. අවස්ථා හැමදාම තියෙන්නේ. ඒ නිසා අවස්ථාවේ වටිනාකම හොඳටම අඳුනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මනුස්ස ජීවිතය ලැබීම දුර්ලභයි. දුර්ලභ මනුස්ස ජීවිතය ලැබෙද්දී බුදු කෙනෙකුගේ ශාසනයකුත් මුණ ගැහුණොත් ඒකත් දුර්ලභයි. ඔය දුර්ලභ කාරණා දෙකම එකතු වීම, ෂණ සම්පත්තිය, ඒක අතිශයින්ම දුර්ලභයි. ඔය අතිශයින්ම දුර්ලභ අවස්ථාව ලැබිච්ච මොහොතේ ඔබ නම් ඒ අවස්ථාව අපතේ දාගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. කනෝවෝ මා උපජ්ජගා, මේ ෂණ සම්පත්තිය ඉක්මවා යන්න දෙන්න එපා. කනා තීතා හි සෝචන්ති නිරයම් හි සමප්පිතා. මේ අවස්ථාව අහිමි කරගත්තු උදවිය නිරේ ඉපදිලා ශෝක කරනවා. අපිට අවස්ථාව ලැබිලත් අපි අවස්ථාව අහිමි කරගත්තා. ඒ නිසා අවස්ථාව තේරුම් ගන්නට, අවස්ථාව අහිමි වෙන්න පෙර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟට හැකියාව. හැකියාවත් කාලයකට අයිති. හැකියාව හැමදාම තියෙන්නේ. අපේ ඇස් පෙනීම අපට තියෙන හැකියාවක්. හැමදාම ඇස් පෙන්නේ. අපේ කන් ඇහෙන එක අපට තියෙන හැකියාවක්. හැමදාම කන් ඇහෙන්නේ. අපේ අතේ පයේ වළංගු බව අපට තියෙන හැකියාව. හැමදාම ඕවා තියෙන්නේ. අපිට නැගිටලා යන්න පුළුවන්කම අපිට තියෙන හැකියාව. ඕක හැමදාම තියෙන්නේ. හැකියාව තියෙන කාලේ ඒ හැකියාවෙන් කරගත හැකි උපරිමය අපි කරගන්න ඕන. යහපත් දේවල් උදෙසා අපේ හැකියාව යොමු කරන්න ඕන. අපිට අපේ ශරීරයේ හසුරුවල වඳින්න පුළුවන්. අපිට හැකියාව තියෙනවා. ඒ වෙලාවේ මව් වන්දනා කරගන්න ඕන. තාත්තට වන්දනා කරගන්න ඕන. සෑබෝධීන් වහන්සේලාට, ධාතුන් වහන්සේලාට, උතුම් තෙරුවනට අපි වන්දනා කරගන්න ඕන. මොකද ඒ හැකියාව හැමදාම තියෙන්නේ. අපිට හොඳට කන් ඇහෙන කාලේ ඔය හිස් බොල් දේවල් අහහා ඉන්නේ නැතුව ජීවිතයට යහපතක් උදා කරන සුභාෂිත අපි අහන්න ඕන. ඇයි හැමදාම කන් ඇහිමේ හැකියාව තියෙන්නේ? අපිට කතා කරන්න පුළුවන් කාලේ අපි ධර්මයේ කතා කරන්න ඕන. යහපත් දේවල් කතා කරන්න ඕන. ඇයි හේතුව? කතා කිරීමේ හැකියාව අපිට හැමදාම තියෙන්නේ. තේරුම් ගන්න. හැකියාවත් తాවකාලිකයි, අස්ථිරයි. ඔබට අද හැකියාවක් තියෙන නිසා ඔබ මේ වීඩියෝව හරි නරඹනවා. මේ වචන ටික හරි අහනවා. මෙච්චරවත් හැකියාවක් ඉතුරු වෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා හැකියාව අහිමි වෙන්න මත්තෙන් හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟ කාරණේ සිත. සිත වුණත් එහෙමයි. හිත කියන එකත් හැමදාම එක විදිහට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක භික්ෂුන්ට වදාලා, අභිත්තරේත කල්යාණේ පාපාචිත්තන් නිවාරේ. මහණෙනි, කරගත හැකි යහපත ඉක්මනට කරගන්නට. පවිටු දේවල් වලින් හිත වළක්කගෙන යහපත කරගන්නට. දං දං හි කරෝතෝ පුඤ්ඤං, පරක් වෙවි පින් කරගන්න ගියොත්
පාපස්මින් රමති මනෝ. ඔබ හිත පව්වල ඇලී පැටලී යන්න පුළුවන්. ඒ හිතක ස්වභාවය. අපේ හිත්වලට දැන් සිල් රකින්න හිතුනට දුස්සීලකමට හිත වැටෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා සිල් රකින්න හිත් පහළ වෙලා තියෙන කාලේ ඒ හිත රැකගෙන හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න. එළඹෙන පෝයක් ගානේ උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න ඕන කියලා හිත උපද්දලා ඒ හිත රැකගෙන පුළුවන් කාලයක් හොඳට සිල් රැක ගන්නට. ඔබට මේ සත්පුරුෂයාගේ ඇසුර උතුම් වටිනවා කියලා හිතුවිලි පහළ වෙනවා නම් ඒක හරි වාසනාවන්ත හිතුවිලි ටිකක්. ඒ හිතුවිලි ටික ඉක්ම යන්න මත්තෙන් ඒ හිත රැකගෙන සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුරේ ඒ යහපත ආශිර්වාදය තමන්ගේ ජීවිතයට අරගන්න. අනිත් එක මේ හිත්වලට ඔබම මේ සමාජයේ ජීවත් වෙද්දී ඔබ දැකලා තියෙනවා. හිත වික්ෂිප්ත වෙන මිනිස්සු ඉන්නවනේ. මේ හොඳට ඉන්නවා එක සංසිද්ධියක් ඇති. එයාගේ හිත වික්ෂිප්ත වෙනවා තමන් කවුද කියලාවත් දන්නේ නැහැ. එයා උමතු වෙනවා. එහෙම ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ. ආදරය කරපු අය එකපාර මොනවා හරි වෙනස්කමක් කළොත් එහෙම මේ හොඳට හිටපු කෙනා ඊට පස්සේ මානසික ලෙඩේ. හිත හැමදාම එක විදිහට තියෙන්නේ. ඔය අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට ඇතැම් මේ බඳුන් වෙනවා. ඊට පස්සේ එයාගේ ස්වාධීනත්වය නේ. ඒ හිත වෙන අමනුෂ්‍යයෙක් විසින් පාලනය කරනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ හිතේ හැකියාත් හැමදාටම තියෙනව නෙමෙයි. නුවණින් තේරුම් ගන්නට. හිත යහපත්ව පැවැත්විය හැකි කාලේ හිතත් යහපත්ව පවත්තන්ට ඔන්න කාරණා 3. අවස්ථාව, හැකියාව, සිත. ඔය කරුණු 3 තේරුම්ගෙන තමන්ගේ ජීවිතේ යහපත්ව ගොඩනගා ගන්නට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.